මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔෆිස් එකට ආවට පස්සේ වෙන දෙයක් ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඇත්තටම කියනවා නම් ඔයා දන්නවද? ඉදිරියට මෙන්න මේ වගේ කාරණාවක් සිද්ධ වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක හරහා මට මේ වෙලාවේදී ඔයත් එක්ක සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ හිතේෂි පුදුම කරන්න තමයි මෙතෙන්ට පැමිණෙන්නේ කියන කාරණාව ගැන අද වීඩියෝ එක හරහා අපි හැමෝම මතක් කරන්නටත් බලාපොරොත්තු රැසක්ම තියාගෙන ඉන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මම තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන අපි කියන්න ඕනේ. හිතේෂට දැන් ඕන සංකල්පව පුදුම කරන්නනේ. ඉතින් මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපි හැමෝටම මතක් කරන්නට පුළුවන් කමකුත් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම සිහිපත් කරන්නටත් පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. කොටින්ම කියනවා නම් තව දෙයක් මම ඔයාලට මෙතනදී කතා කරන්නට සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාවත් එකතු කරගන්නවා. දැන් ඉතින් හිතේෂි හිතන්නේවත් නැති දෙයක් තමයි හිතේෂිට දකින්නට ලැබෙන්නේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්කම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්න වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න පුළුවන්. තව දෙයක් මම ඔයත් එක්ක මේ වෙලාවේ සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මට මේ මොහොතේදී කතා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝම සිහිපත් කරගත යුත්තේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් හිතේෂි නොදන්න වෙලාවකදී මෙතෙන්ට ඇවිල්ලා නොදන්නවා ඇත්තටම කියනවා නම් සංකල්පගේ අතින් අල්ලගෙන ඉන්න දර්ශනයක් දකින්නට ඉඩකඩක් තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන දැක්කට පස්සේ මොකද වෙන්නේ කියන දේ ගැන ඔයා කතා කරાવી කියන දේ ගැන අද වීඩියෝ එක තුලින් අපි මතක් කරලා දෙනවා. ගොඩක් දුරට හිතේෂි මෙතනින් ඉක්මනින්ම පිට වෙලා යන්නට ඉඩ කඩක් තිබෙනවා. ඒකට හේතුව ගැන අපි මෙන්න මේ විදිය දෙයක් සඳහන් කරන්නට කැමති වෙනවා. කොටින්ම කියනවා නම් දැන් මෙයා කෙල්ලෙකුත් එක්ක සෙට් වෙලා ඉන්නවා. හැබැයි කිසි දෙයක් Tamanට කිව්වේ නැහැ කියන තැන ඉඳගෙන තමයි මේ විදියට කතා කරන්නට අපිට සිද්ධ වෙන්නේ කියන දේ ගැන මම මේ වෙලාවේ ඔයාව මතක් කරන්නට සූදානමක් තියාගන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ කියන කතාව මම මේ වෙලාවේ ඔයත් එක්ක සිහිපත් කරන්නට කැමැත්ත පළ කරනවා කියලයි කියන්න ඕනේ.